Chaturya Divyangi. මොකද පුතේ? Chaturya Divyangi. චාතුර්ය Divyangi. දිව්‍යානි. හරි. පුතේ ඔයා එහෙනම් කියන්න සුවඳ දුම් පූජා කරන ගාතාව. Sugandhikaya Vadanang Ananta Gunadansina Sugandhina Angandena Pujayami Tamundang. හරි පුතේ බොහොම හොඳයි ඈ බොහොම හොඳයි හරියටම හරි ඈ ඔයාලට චුට්ටයක් ගන්න දෙනවා. පුතා ඔයාගේ නම කියන්නකෝ. Gimhani Kavindya. මොකද පුතේ? Gimhani Kavindya. ගිම්හානි කාවින්දයා නේ. ඔයා කී වසරද? 3 වසර. 3 වසර. ඔයා මට එහෙනම් කියන්න පහන් පූජා කරන ගාතාව. Ganasarapadippena Deepena Samadansinna Tiloka Deepan Sambuddham Pujayami Tathai. මොනෝද? හරි බොහොම හොඳයි පුතේ ඈ. හරි බොහොම හොඳයි. ඔයාලට චුට්ටයක් ගන්න දෙනවා. නම කියන්නකෝ. Rasindu Suwarna Prasad. Rasindu Suwarna Prasad. රසින්දු Suwarna Prasad. හරි මට ඊට ටික ඇහෙන්නේ හරි කමක් නැහැ. පුතේ ඔයා කියන්න තෙරුවන් නම් කරන්න. Buddha Ratnaya. ඔව්. Dhamma Ratnaya. ඔව්. Sangha Ratnaya. හරි පුතේ බොහොම හොඳයි ඈ බොහොම හොඳයි. ඔයාලට ටැග් එකක් දෙනවා. නකෝ Netumini Navodaya. සිතුමිනි නවෝදය. Netumini Navodaya. ඈ නෙතුමිනි නෙතුමිනි හරි. පුතා කී වසරද? 9 වසර. 9 වසර. ඔයා කියන්න බලන්න පුතේ ත්‍රිවිද්‍යාව. Ubbē Nivāsāna ඥානය, චතුප්පත් ඥානය, ආසවක්ඛ්‍ය ඥානය. බොහොම හොඳයි පුතේ ඈ ඔයාලට ටැග් එකක් දෙනවා බොහොම හොඳයි. Irāshā Madhushāni. ඉරාෂා මදුෂානි. ඔයා කී වසරද? 9 වසර. 9 වසර. ඔයා කියන්න බලන්න එහෙනම් තුන්දොර. සිත, කය, වචනය. හරි බොහොම හොඳයි. බොහොම හොඳයි ඈ ඔයාලට ටැග් එකක් දෙන්න. ඔයාගේ නම කියන්නකෝ. ආකාශ තිවංක. ආකාශ තිවංක නේ. හරි. ඔයා කී වසරද? 11 වසරේ. හරි. මට කියන්න පුතේ අකුසල මූල සහ කුසල මූල. අකුසල මූල ඉස්සෙල්ලා කියන්න බලන්න. අලෝභ අමෝහ අදෝස. ඔව් ඒ පුතේ මේ කුසල මූල. හරි කමන්නේ. කුසල මූල අලෝභ ආදේශ අමෝහ. හරි. අකුසල මූල ටික කියන්නේ රාග දෝෂ මෝහ. රාග දෝෂ මෝහ. හරි බොහොම හොඳයි ඈ. බොහොම හොඳයි. හරි පුතේ වර්තයක් ගත්තා. සමාධි ප්‍රාර්ථනා. හරි. ඔයා පුතේ සංඝ ගුණ වදින ගාතාව කියන්නේ. Supatipanno Bhagavato Sāvaka Sangho Ujupatipanno Bhagavato Sāvaka Sangho Nyāyapatipanno Bhagavato Sāvaka Sangho Sāmītipatipanno Bhagavato Sāvaka Sangho Yaccattari Puruṣagani Atta Puruṣa Puggala Esa Bhagavato Sāvaka Sangho Pahuneyo Dakkineyo Anjali Karaniyo අනුත්තරං පුඤ්ඤක්කෙත ලෝකස්සාති. හරි බොහොම හොඳයි පුතේ ඈ බොහොම හොඳයි. පුතා ඔයාගේ නම කියන්නකෝ. Tarupaba. අයියෙන් කියන්න. Tarupaba. මට ඇහුන්නේ නැහැ. Tarupaba. තරුපබා. රයිට් හරි. පුතේ ඔයා මට කියන්න දහම් ගුණ වදින ගාතාව. ඔව්. Sākkāta Bhagavata Dhammo Tikko Akālikko Ehipassikko Panayikko Chattam Vedittabbo Viñño Henti. හරි බොහොම හොඳයි බොහොම හොඳයි. ඔයාලට ටැග් එකක් දෙනවා. නම කියන්නකෝ. Manuji Gihansa. පුතේ? Manuji Gihansa. මංජු ගිහන්සා. හරි. ඔයා කියන්න ගුරුවරුන්ට වදින ගාතාව කියන්න බලන්න. Adhippadanena Hikkāpaitimāṁ Sangārēණ Hāpandāmi Tangāra. හරි බොහොම හොඳයි පුතේ ඈ බොහොම හොඳයි. ඔයාලට පොඩි ටැග් එකක් දෙනවා. ඔයාගේ නම කියන්නකෝ. සජන තේමිය. දැන් පුතේ අර නම් එහෙම පොඩ්ඩක් අර අපේ කන් වලට හුරු නෑනේ එහෙම නම් ඒකයි. ඔයා කී වසරද? 9 වසර. 9 වසර. පුතා කියන්න බලන්න සතර ඵල ඔය මාර්ගඵල කියනවනේ සතර ඵල කියන්නේ. සෝවාන්, සකු르දගාමි, අනාගාමි, අරහත්. හරි බොහොම හොඳයි පුතේ ඈ බොහොම හොඳයි. ඔයාලට ටැග් එකක් දෙනවා. සචින්තයා හෂේනි. හරි. පුතේ ඔයා කියන්නේ එහෙනම් සතර සතිපට්ඨානේ. කායානුපස්සනා, වේදානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. හරි බොහොම හොඳයි ඈ. හරි බොහොම හොඳයි. පුතා ඔයාගේ නම කියන්නකෝ. නෙත්මිනී ප්‍රාර්ථනා. පුතේ ඔයා කියන්න මට කියන්න ඔයා ශ්‍රද්ධාව කියන එකේ තේරුම. ශ්‍රද්ධාව කියන එකේ තේරුම සහ ශ්‍රද්ධාවේ ආකාර දෙක මොනවද කියලා. ඔව්. ශ්‍රද්ධාව කියලා පැහැදීම. හරි බොහොම හොඳයි. ආකාර දෙකක් තියෙනවා. අමූලික ශ්‍රද්ධාව, ආකාරවද ශ්‍රද්ධාව. හරි බොහොම හොඳයි ඈ. ඔයාලට ටැග් එකක් දෙනවා. හරි. කියන්නකෝ. චරණි භාග්‍ය.
චලනි භාග්‍ය. චලනි භාග්‍යනේ. හා පුතේ ඔයා කියන්න එන සත් සතිය වදින ගාතාව. පඨමං බෝධි පලයන්කං ဒ ුතියං ච අනිම්මිකං තතියං ච කමනං සිට්ඨං චරිතං රතනාගරං පංචමං අජපාලං ච මුචලින්දේන චට්ඨමං සත්තමං රාජායතනං වන්දේතං මතිපාද. හරි පුතේ හරි. බොහොම ස්තුතියි. හරියටම හරිය. ඔයාට තුන් සූත්‍රය. පුතා ඔයාගේ නම කියන්නකෝ. ශෂිනි විනෝද්‍ය. ශෂිනි විනෝදයනේ. ඔයා කියන්න බලන්න පළවෙනි බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව මොකක්ද කියලා. ධම්සක් පැවතුම් සූත්‍රය. හරි පුතේ බොහොම හොඳයි ඈ. බොහොම හොඳයි. ඔයාට තෑග්ගක් දෙනවා.